Hello, I hope you studied my video number one, which was related to nucleophilic substitution reaction introduction. Right? Nucleophilic ආදේශ ප්‍රතික්‍රියාවල අපි කතා කරා නියුක්ලියෝෆයිලයක් කොහොමද අඳුරගන්නේ? ඇයි ඒකට නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ? අන්න ඒ වගේ ඒවා පළවෙනි වීඩියෝ එකේ දුවලා පුතාලට මම කතා කරා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ඉස්සල්ලාම ගිහිල්ලා ඒක බලන්න. අද අපි කිව්වා මම අද කිව්වා ඔයගලන්ට කරනවා කියලා මොනවද කිව්වේ කරනවා කියලා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල සිංගල් ස්ටෙප් and double step තනි පියවර ද්විත්ව පියවර කියලා දෙකක් තියෙනවා. ඔය දෙකේ පැහැදිලි වෙනස්කම් ඉගෙන ගන්න ඕන. So today from this short video I'm going to discuss about the nucleophilic substitution reaction single step තනි පියවර ප්‍රතික්‍රියාව ගැන මේ කතා කරන්නේ පුතා. හරි අපි බලමු පස්සේ මේකට මේ නම හැදුනේ කොහොමද කියලා. මේකේ ඔයගලන්ට පේනවා ඔයගොල්ලොත් මාත් එක්කම ලකුණු කරගන්න. මෙතන alkyl halide පුතා ද්‍රවීකරණය වෙලා තියෙනවා. The bond has been polarized. polar covalent bond එකක් තියෙනවා. මෙන්න පුතා nucleophile එක. This is the nucleus loving species. මෙයාගේ lone pairs electrons තියෙනවා. ඒක නිසා මෙයා මොකද කරන්නේ මෙතනට attack කරනවා. Attack කරාට බෑනේ පුතා carbon is already having 4 bonds 8 electrons it can't have more than 4 bonds bonds හතරකට වැඩිපුර આવොත් එහෙම bonds පහක් આવොත් electrons 10යි carbon cannot keep 10 electrons ඒක නිසා chlorine බලාගෙන ඉන්නවනේ chlorine is ready to leave carbon කියනවා හරි මට nucleophile එකක් හම්බෙනවා I'm going to have a nucleophile I'll give you a chance to leave මට තව අලුතෙන් යාළුවෙක් හම්බෙනින්ද ඔයා ගියත් මට කමක් නැහැ right so ඒකෙන් මොකද වෙන්නේ පුතා මෙන්න බලන්න ඒ වෙලේම chlorine යනවා chlorine කියනවා give my electron and give your electron මටත් octet configuration එකක් හදා ගන්න ඕනේ මගේ electron 7යිනේ තිබ්බේ please give your electron then I can live happily හැබැයි මේක එකපාරට වෙන්නේ නැහැ පුතා මෙතන එනවා පුතා අපි transition state එකකට බලන්න මේ transition state එකේ the bond to the leaving group chlorine is partially breaking may are partially break the bond with the nucleophile called the nucleophile ekune nucleus loving species එක hydroxide එක that bond is forming එහෙනම් මෙතන පුතා bond breaking මෙතන bond forming with the nucleophile bond breaking with the leaving group take place in one step that's why it is called single step ඉවත් වීමේ කාණ්ඩයට තියෙන බන්ධනය ආංශිකව කැඩෙන එකක් nucleophile එකත් එක්ක තියෙන බන්ධනය ආංශිකව හැදෙන එකක් වෙන්නේ තනි පියවරකින් simultaneously that it is called concerted reaction අපි මේකට university level එකේදී අපි use කරන වචනේ concerted bond breaking bond forming take place in one step so these type of reactions are called concerted reaction that's why it is called single step මෙතන ස්ට්‍රක්චර් එක ගැන මම පොඩ්ඩක් කතා කරන්න කලින් මම ඔයගලන්ට මොඩල් එකක් මෙතන පෙන්නලා ආවොත් එහෙම පුතා බලන්නකෝ මම පුතා කිව්වාම දුවටත් පුතා කියනවා පුතාටත් පුතා කියනවා ඒක නිසා ගණන් ගන්න එපා that's my way මෙන්න පුතා tetrahedral carbon center එක this is the leaving group මේ green color එකේ හිතන්න bromine chlorine වගේ atom එකක් තියෙන කියලා මේ bond එක polarize වෙලා තියෙනවා ද්‍රවීකරණය වෙලා මෙයා electrons ඇදලා තියෙනවා විද්‍යුත් ඍණ බ්‍රෝමින් දෙසට දැන් මොකද වෙන්නේ මට හිතන්න මෙන්න නියුක්ලියෝෆයිල් එක කියලා නියුක්ලියෝෆයිල් එක පාර දෙන්නේ මෙම විරුද්ධ පැත්තේ මෙහෙම විරුද්ධ පැත්තේ එක වෙලාවක් එනවා මේ නියුක්ලියෝෆයිල් එකයි නියුක්ලියෝෆයිල් එකත් සමග බන්ධනය ආංශිකව හැදෙනවා හරිද පුතා leaving group ඉවත් වීමේ කාණ්ඩයට තියෙන බන්ධනය ආංශිකව කැඩෙනවා partially bond breaking with the leaving group partially bond forming with the nucleophile මෙන්න මේ අවස්ථාවේදී පුතා මෙන්න මේ හයිඩ්‍රජන් තුන මට මේකෙ මෙහෙම පෙන්වන්න බෑ එක තලයකට එනවා it's like trigonal bipyramid ඒ තලයට for that plane මේ තුන් දෙනා එක තලයකට ආවම මොකද වෙන්නේ ඒකට මෙයා perpendicular මම මේක ගන්නම්කෝ පෑන් පැන්සල් තුනක් අරගෙන explain කරන්නම්කෝ පුතා අපිට මේ හැම දෙයක්ටම ඉතින් වැඩ තියෙනවා හරිද මේ හයිඩ්‍රජන්ස් තුන මෙහෙම එක තලයකට ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න මේගොල්ලන්ගේ බොන්ඩ් ඇන්ගල් එක කීයද කියලා 120 degrees බොන්ඩ් ඇන්ගල් එකක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න ලීවිංగ్ ගෲප් එක. මෙයා තියෙන්නේ
මේ තලයට මේ ප්ලේන් එකට 90 degree angle වලින්. මෙන්න මෙතනින් මම මෙහෙම ගත්තොත් එහෙම අලුතෙන් බන්ධනය හැදෙනවනේ. ආංශික බන්ධනය හැදෙන එක ගත්තොත් එයක් තියෙන්නේ අංශක 90කින්. හරිද? මේ ස්ට්‍රක්චර් එක ගත්තොත් අපිට කියන්න පුළුවන් ට්‍රිගනල් බයිපිරමිඩ් ත්‍රියානති ද්විපිරමිඩාකාර කියලා. අපි යන් ආපහු ස්ලයිඩ් එකට මේක බලන්න. පැහැදිලිවද කියලා බලන්න. මෙන්න ස්ලයිඩ් එකේ දැන් ඔයගලන්ට පුළුවන් මේකේ බොන්ඩ් ඇන්ගල්ස් ලකුණු කරගන්න. දැන් මම මෙතන ඔයගලන්ට මේක කියලා දුන්නු හින්දා මාක් කරනවා. මෙන්න මේ හයිඩ්‍රජන්ස් ටික ආව එක ප්ලේන් එකකට. 3 hydrogens comes to a one plane. ඉතල මෙතන තිබ්බ බොන්ඩ් ඇන්ගල් එක මතකද පුතා? 109.5 sp3 hybridization tetrahedral bond angle තිබ්බේ. මෙතන හිතන්න එපා පුතා බන්ධන පහක් තියෙනවා කියලා. හරි මේක 120 angle එකේ තියෙන මෙතන බන්ධන පහක් නෑ. there are no 5 bonds. why? මේක half bond එකක් පුතා. bond with the nucleophile is partially forming. මේක half. මෙයත් half bond එකක් තියෙනවා. ඒ නිසා carbon is connected to 3 hydrogens, 3 bonds, half bonds දෙකයි. භාගේ එකයි 4 bonds. මෙයා මෙන්න මේ plane එකට තලයට 90 degrees වලින් තමයි මෙයා ඉන්නේ nucleophile එක living group එක තියෙන්නේ මේ පැත්තේ. හරි? මම පොඩ්ඩක් clear කරන්නද drawing එක? right. ඊට පස්සේ මොකද වෙන්නේ පුතා? chlorine එක completely ගැලවිලා යනවා. මෙන්න යාට අපි කියනවා ඉවත් වීමේ කාණ්ඩය නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා living group. okay. මේ bond එක nucleophile එකත් එක්ක තියෙන bond එක completely හැදෙනවා. ඉතින් මෙතන පුතා bond breaking to the living group, bond forming with the nucleophile took place in one step. එක පියවරකින් මේ simultaneously. නොහොකට පාඩම් කරගන්න. ඒ නිසා අපි කියනවා nucleophilic ආදේශ තනි පියවර single step. අපි මේකට චාලක රසායනයේ kinetics පොඩ්ඩක් ආදේශ කරලා බලමුද? මොකද වෙන්නේ කියලා. ඔයගලන්ගේ චාලක රසායනයේ නැත්නම් kinetics වෙනම ඉගෙනුවට පුතා මේක මෙහෙමයි තියෙන්නේ. මේ බලන්න අර අපි මෙතන මේ හදපු එක මේකට කියනවා පුතා මට කියන්න අමතක වුණා. මේකට කියනවා transition state නැත්නම් සංක්‍රමණ අවස්ථාව. මේ සංක්‍රමණ අවස්ථාව you cannot isolate it experimentally. පරීක්ෂණාත්මකව අපිට හොයාගන්න බෑ මේවා. මේවා යාන්ත්‍රණය ප්‍රොපෝස් කරන්න සයන්ටිස්ට්ලා සජෙස්ට් කරපු යෝජනා කරපු එක. මේ අපිට දකින්න බෑ. ටික ටික බන්ධනය කැඩෙනවා ටික ටික බන්ධනය හැදෙනවා. no you can't visualize. okay but energetically unstable. ඒ නිසා තමයි මේ බලන්න පුතා සංක්‍රමණ අවස්ථාව ගත්තාම මෙතන ශක්තියෙන් උඩ තැනක තියෙන්නේ. මේ ඉතින් transition state එක. එතකොට මෙතන ඉඳන් මෙන්න මේ ශක්තියට අපි කියනවා පුතා මොකද්ද කියන්නේ? සක්‍රියන ශක්තිය energy of activation කියලා. එතකොට මේක තනි පියවරකින් වෙලා තියෙන්නේ. එක සක්‍රියන ශක්ති බාධකයයි තියෙන්නේ. only one transition barrier. if you write the rate law මෙන්න kinetics පුතා. if you write the rate law with respect to the alkyl halide මෙයානේ ආවේ with respect to the alkyl halide it is first order. with respect to the nucleophile first order. rate determining step එකේදී both nucleophile and alkyl halide comes to the picture. overall එක කීයද පුතා? second order with පෙළ. ඒ නිසා අපිට මේකට ලියන්න පුළුවන් පුතා SN2 කියලා මේක. SN2 ඔයගලගේ විෂය නිර්දේශය එළ විෂය නිර්දේශය SN2 කියලා නෑ but EdXL එකේ Cambridge එකේ තියෙනවා SN2 කියලා. right හැබැයි පටලව ගන්න එපා. this is a single step reaction but order is 2. කෙනෙක් අහන්න පුළුවන් සර් මේකෙදී පෙළයි ස්ටොයිකියොමෙට්‍රියයි එකම වෙනවද කියලා. එහෙම සාමාන්‍ය එකම වෙන්නේ නැහැ පුතා. order should be find experimentally. but මේක පුතා elementary reaction එක. you know elementary මූලික ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේ යාන්ත්‍රණය තවදුරටත් කඩන්න බෑ. you cannot break the mechanism into small steps. in this type of situation in this type of situation that is called elementary step. in elementary reaction you can take stoichiometry as the order. that's why මේ hydroxide එට සාපේක්ෂව එකයි يعني nucleophile උනේ right මෙයාට සාපේක්ෂව එකයි alkyl halide එට සාපේක්ෂව එකයි සම්පූර්ණයෙන් දෙකයි පෙළ දෙකයි කියලා ගත්තා. හොඳටම තේරුණාද? nucleophilic ආදේශ ප්‍රතික්‍රියා තනි පියවර. එහෙනම් ඊළඟ වීඩියෝ එකට ලෑස්ති වෙන්න nucleophilic ආදේශ
දිත්ව පියවර එකට ලෑස්ති වෙන්න. අමතක කරන්න බා, don't forget to subscribe my channel and make a like if you really enjoy කරේ නැත්නම් මුකුත් දාන්න එපා. වීඩියෝ එක බලන්නත් එපා. Okay, have a nice day. Take care.